අයිබෝන් කියලා පිළිගන්නවා ස්කයි RC ඇකඩමි YouTube channel එකට. ඔන්න සෑහෙන කාලයකට පස්සේ ආයෙත් ඔයගොල්ලන්ට ඩ්‍රෝන්ස් හදන විදිය, මොඩල් එයාක්‍රාෆ්ට් හදන විදිය, ටෙක්නොලොජි ගැන ගොඩාක් වීඩියෝස් අරගෙන මම ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එක ගත්තොත් එහෙම මීට කලින් තිබ්බට ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක්. මගේ ක්ලාස් වල ළමයි සහ ගොඩාක් පිරිසක් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක්. අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ, ඔයගොල්ලන් දැනුවත් කරන්න යන්නේ මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් මොඩල් එයාක්‍රාෆ්ට් එකකට ඕන වෙන කොටස් මොනවාද කියන එක. මොකද ඉස්සරහට වෙනස් විදිහේ වැඩක් යනවා. ඒ වැඩේට ඕන වෙන්න තමයි අද මේ වීඩියෝ එක යන්නේ. ඒතර ඉස්සරහට දිගටම ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන් අපේ Sky RC Academy YouTube channel නැත්නම් ප්‍රමිත් පෙරේරා YouTube නාලිකාවෙන්. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු. ඇත්තටම මේ වගේ ප්ලේන් එකක් හදන්න කොච්චරක් මුදලක් යනවද සහ මොනවාද ඒකට අවශ්‍ය වෙන කොටස් කියන එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. අපලම අපි මොඩල් එයාක්‍රාෆ්ට් එක හදන්න වෙන ඉලෙක්ට්‍රොනික කොටස් මොනවාද කියන එක. අපි මුලින්ම ට්‍රාන්ස්මිටර් ඔන්න මග්ගාදෙන ට්‍රාන්ස්මිටර්ස් දෙකක් තියෙනවා. මේක Turnergy කියන ට්‍රාන්ස්මිටර් එක, මේ තියෙන Fly Sky කියන ට්‍රාන්ස්මිටර් එක. Fly Sky කියන ට්‍රාන්ස්මිටර් එක දැන්ට මාකට් එකේ ඔයගොල්ලෝ මිලදී ගන්න පුළුවන්. මේවා මිල ගණන් මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මිල ගණන් කොහොමද කියන එක. මොකද ඒක වීඩියෝ එකකින් ඇටච් කරන්න බෑ. මේක අවුරුද්දකින් කවුරු හරි බැලුවොත් එහෙම මේ මිල ගණන් වෙනස් වෙන හින්දා. මේ තියෙන දැන්ට ලංකාවේ මාකට් එකේ නැති ට්‍රාන්ස්මිටර් එකක්. හැබැයි අපි මොඩල් එයාක්‍රාෆ්ට් යවන කාලේ මේක ලංකාවේ තිබ්බ මිල අඩු සහ වැඩි අතර තිබ්බ ට්‍රාන්ස්මිටර් එකක්. අතන මේක හොඳ ට්‍රාන්ස්මිටර් එකක්. හරි අපි මෙහා පැත්තකින් තියමු. දැන් මේ නෑනේ. මේ තියෙන්නේ ඔයාලට දැනට ලංකාවේ මිලදී ගන්න පුළුවන් ට්‍රාන්ස්මිටර් එකක් Fly Sky i6 කියන එක. මීට වඩා අඩුවෙන් තව ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා. ඒක තමයි Microson කියන ට්‍රාන්ස්මිටර් එක. ඒක දැන් මම ගාව නෑ. හැබැයි ඔයගොල්ලෝ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඒතර Microson කියන ට්‍රාන්ස්මිටර් එකත් හොඳ ට්‍රාන්ස්මිටර් එකක්. ඔයගොල්ලන්ට ඒක මිල අඩුවෙන් ගන්න පුළුවන්. මේ ට්‍රාන්ස්මිටර් එක ගත්තොත් එහෙම විශේෂත්වය තමයි දැන්ට මග්ගාව තියෙන ට්‍රාන්ස්මිටර් එක අවුරුදු 7ක් විතර මම පාවිච්චි කරනවා. Microson කියන එක ඇත්තටම එච්චර කාලයක් පාවිච්චි කරේ නැහැ. හැබැයි ඒක මේ මිලත් එක්ක ඇත්තටම ගොඩක් හොඳ ට්‍රාන්ස්මිටර් එකක්. බැටරිය ගත්තොත් එහෙම බැටරිය ගන්න ඕනේ මිලි ඇම්පියර්ස් වගේක් තියෙනවා මේකේ. මම බැටරිය ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන් එන්නම්. දැන්ට මතක තියාගන්න ඕගොල්ලන් ගන්න ඕනේ ලිතියම් පොලිමර් කියන බැටරි ජාතිය. එතකොට ඒ බැටරි ජාතියේ තියෙන 2 cell 3 cell කියලා. ඔයගොල්ලන් ගන්න ඕනේ 2 cell හරි 3 cell හරි මිලි ඇම්පියර් 1000 මිලි ඇම්පියර් 1500 අතර බැටරි එකක්. ඒවා ගැන මම ඉස්සර පල්ලෙහෙන් දානවා. මේ වගේ ලොකු බැටරි ගන්න එපා. මේවා පාවිච්චි කරන්නේ ඩ්‍රෝන්ස් වලට. ඔයා මේකකින් ප්ලේන් එකක් හදනගෙන ගොඩාක් ලොකු ප්ලේන් එකක් වෙන්න. හැබැයි ඔයා මේ හොබි එකට අලුතෙන් එන කෙනෙක් නම් ලොකු බැටරියක් අරගෙන ප්ලේන් එකක් හදන්න බෑ. ඒතකොට ඒ නිසා මිලි ඇම්පියර් 1000 මිලි ඇම්පියර් 1500 අතර බැටරි එකක් ගන්න. ඒ වගේම අර කනෙක්ටර් එක ගැනත් හිතන්න. ඒතකොට බැටරි එකක් අපිට ඕනේ. ඒ වගේම මට අමුතුණා මේ මෝටර්ස් වල ඉස්සරහට එන තල මේ බම්බරේ නැත්නම් අපි කියන ප්‍රොප්ලර් එක කියලා. මේ ප්‍රොප්ලර්ස් ගන්න ඕනේ. මේ කියන ප්‍රොප්ලර්ස්. දැන් මේ දැන් අතන මෙතන යූස් කරපු බල්බ් එකක් තමයි තියෙන්නේ. මම මේ හදිසියෙ වීඩියෝ එක කරමින් ඉන්න. ඊළඟට අපිට ඕනේ වැදගත්ම කොටසක් මේ එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරන්න එපේ. උඩ පල්ලේ යන්න එපේ, හැරෙන්න එපේ. මේ අපි කියන මේවා සර්වර්ස් කියලා. මේ සර්වර්ස් ඕන වෙනවා. ඒතර ඔයගොල්ලන් මේ මොඩල් එයාක්‍රාෆ්ට් එක හදන්න අවශ්‍ය වෙන සර්වර් එක තමයි මේක. මෙන්න මේ සර්වර් එකක් ගන්න ඕනේ. මේ සර්වර් එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔයාලා සර්වර්ස් 4ක් අරගෙන තියාගන්න. සාමාන්‍ය ඔයගොල්ලන් මුලින්ම හදන ප්ලේන් වලනේ සර්වර්ස් දෙකයි. හැබැයි අපි ඊට පස්සේ හදන මේ ප්ලේන් වලට සර්වර්ස් 4ක් ඕන වෙනවා. ඒතකොට මෙන්න මේ જાතිය සර්වර්ස් 4ක් අරගෙන මේකට අපි 9 RAM සර්වර් එක 9G සර්වර් මයික්‍රෝ සර්වර්ස්. ඔය ටික තමයි මූලිකම දේවල් ටික. ඒ වගේම තව දෙයක් තියෙනවා. අනිවාර්යෙන්ම බැටරි එකේ වෝල්ටේජ් එක මෙෂර් කරන්න මේ වගේ ලෝ වෝල්ටේජ් එලාම් එකක් ගන්න ඕනේ. එයි මේ එකක් ඔයාට වෝල්ටේජ් එක බලන්න පුළුවන් බැටරි, අනිත් එක ප්ලේන් එක ෆ්ලයි වෙනකොට බැටරි බැහැලා නම් ඔයාට මැසේජ් එකක් දෙනවා මෙන්න මේකෙන් මේ විදියට. හරිද? අපි කියන මේක ලෝ වෝල්ටේජ් එලාම් කියලා. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ සර්වර් එකක මුදලටම මේකත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ බැටරි එක charge කරන්න chargers. මේ දින මග්ගාව chargers දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 1000 මිලි
1200 වගේ බැටරි එකක් charge කරන්න අපිට මේ වගේ compact charger එකක් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක ඇත්තටම මම recommend කරන්නේ නැහැ. ඔයාලගේ අතේ තියෙන මුදලත් එක්ක මේකක් ගත්ත අඩු මුදලක් නැතිනම් ඒක ගත්තට කමක් නැහැ. හැබැයි පුළුවන් තරම් try කරන්න මේ වගේ charger එකකට යන්න. මේ chargers ගැන ඉස්සරහට මම වීඩියෝ කරන් එන්නම්. මේවා කොහොමද වැඩ කරන්නේ කියන එක. මේ වගේ charger එකකට යන්න. මේකෙන් ඔයාලට බැටරි එක කිසිම damage එකක් වෙන්නේ නැතුව වැඩි කාලයක් පාවිච්චි කරන්න charge කරගන්න පුළුවන්. මොකද මේ ලිතියම් පොලිමර් කියන බැටරි ළමයි ඇත්තටම බෝම්බයක් වගේ. මම මේක ගැන ඉස්සරහට වීඩියෝ කරන්න මම මේක ගැන වීඩියෝ කරලා තියෙනවා. මම ඔයාලට උඩින් කාඩ් එක ප්ලේ කරන්නම් ක්ලික් කරලා බලන්න මෙන්න මේ බෝම්බ එක ගැන මම වීඩියෝ කරලා තියෙනවා. එතකොට ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ සහ අපිට තව එකක් ඕන වෙනවා මෙන්න මේ Y cable කියන එක. මේ Y අකුර වගේ තියෙන මේ Y cable එකක් ඕන. මේක කඩේ ගන්න තියෙනවා. එහෙම නැත්නම් මේක හදා ගන්න පුළුවන්. මම ඒවටත් ඉස්සරහට වීඩියෝ අරන් එන්නම්. මේ Y cable එකක් ඕන. ওই ටික තමයි අපිට ඕන වෙන්නේ මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදන්න. ඉස්සරහට මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. දැන් මේ ඉතින් ඉලෙක්ට්‍රොනික කොටස් ටිකනේ. තව අපිට ඕනේ චුටි චුටි කැලි වගේක් තියෙනවා. සහ අපේ ප්ලේන් එකේ බොඩි එක හදන්න කැලි එපයි. අන්න ඒ ගැන මම ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඉස්සරහට ඔයගොල්ලන්ට මේ හැම කොටසක් ගැනම තනි වීඩියෝස් බලා ගන්න පුළුවන්. වෙනස්ම විදිහේ වීඩියෝස් ටිකකින් අපි ඉස්සරහට හම්බ වෙනවා. එතකොට Sky RC එකත් එක්ක සම්බන්ධලා ඉන්න ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඔයාලට ඉස්සරහට වෙනස්ම විදිහේ වීඩියෝස් එකක් එක්ක මම ඔයගොල්ලන් ගාවට එනවා. හැමෝටම අයිබෝවන්.